1970 දශකය ඇමරිකා එක්සත් ජනපදය එක් පුද්ගලයෙකුට ලැබුණු වචන කීපයක් ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. ඔහුගේ නම ස්ටැමටිස් මොරයිටිස්. වෛද්‍යවරු ඔහුට පැවසුවේ ඔහුට ඇති බව මාරාන්තික පෙනහළු පිළිකාවක්. ප්‍රතිකාර තිබුණා. නමුත් ඒව දරුණුයි. වේදනාවෙන් පිරි ඉදිරිය ගැන කිසිදු විශ්වාසයක් නැති. අවසන් වශයෙන් ඔහුට කියා සිටියේ ජීවත් වීමට ඉතිරිව ඇත්තේ මාස 6 සිට 9 දක්වා පමණක් බවයි. බොහෝ දෙනා මේ අවස්ථාවේදී බියෙන් කඩා වැටෙනවා. නමුත් ස්ටැමටිස් වෙනස් තීරණයක් ගත්තා. ඔහුට අවශ්‍ය වුණේ ඉතිරි කාලය රෝගයකට වඩා ජීවිතයක් ලෙස ජීවත් වීමටයි. ඒ නිසා ඔහු දැඩි ප්‍රතිකාර නවතා තම උපන් රටට ග්‍රීසියට නැවත ගියා. ඔහුගේ ස්ථානය ග්‍රීසියේ කුඩා දිවයිනක් ඉකාරියා. එය අද ලෝකයේ බ්ලූ zones ලෙස හැඳින්වෙන ස්ථාන කිහිපෙන් එකක්. මේ ජීවත් වෙන මිනිසුන් බොහෝ විට වසර 90 100 ඉක්මවා ජීවත් වෙනවා. නමුත් ඉකාරියාට වටිනාම දේ ධනය නොවේ. ඒක ජීවිතය හිමින් ජීවත් වෙන ආකාරයයි. ඉකාරියාට පැමිණි පසු ස්ටැමටිස්ගේ දිනපතා ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඔහු ගෙදර පිළියෙල කළ සරල ආහාර අනුභව කළා. එළවලු, ඔලිව් තෙල්, ධාන්‍ය, ස්වභාවික ආහාර. ඔහු ස්වභාවික ඖෂධීය තේ දිනපතා පානය කළා. ශරීරය බලා වැඩ කළා. තැකීමෙන් නොව, බලයෙන් නොව. නමුත් ඊට වැදගත් දෙයක් තිබුණා. ඔහු තනිව ජීවත් වුණේ නැහැ. ඔහු පවුලේ අය සමග, මිතුරන් සමග දවස ගත කළා. එකට කතා කළා, එකට සිනාසුණා, එකට ආහාර ගත්තා. ඉකාරියාහි කිසිවෙක් ඉක්මන් වෙන්නේ නැහැ. ආතතිය මේ ජීවිතේ ප්‍රධාන කොටසක් නොවේ. ස්ටැමටිස් හොඳින් නිදාගත්තා. ඔහුට මරණය ගැන දිනපතා සිතන්න අවශ්‍ය වුණේ නැහැ. ඔහු ජීවත් වුණේ අද දවසටයි. මාස කිහිපයක් හෙමින් ගියා. ඊළඟට අවුරුදු ගියා. ඒ අතරතුර අසාමාන්‍ය දෙයක් සිදු වුණා. ඔහුට තිබූ පිළිකා රෝග ලක්ෂණ අඩු වෙමින් ගියා. වේදනාව, ශක්තිය නැතිවීම, බිය එක් දවසින් මැකී ගියා. ඔහු මාස 9ක් ජීවත් වුණේ නැහැ. ඔහු වසරක් ජීවත් වුණේ නැහැ. ඔහු තවත් අවුරුදු 40කට වඩා ජීවත් වුණා. අවසානයේ ඔහු මිය ගියේ පිළිකාවෙන් නොව මහලුවියෙන්. ස්ටැමටිස් මොරයිටිස්ගේ කතාව අපිට එක දෙයක් කියනවා. සෞඛ්‍ය ඖෂධ පමණක් නොවේ. ජීවන රටාව, මානසික සුවය, සමාජීය සම්බන්ධතා, ස්වභාවයට ආසන්න ජීවිතයක්. මේ සියල්ල අපේ ශරීරයට ගැඹුරු බලපෑමක් සිදු කරනවා. මෙය වෛද්‍ය උපදෙස් වෙනුවට තැබිය යුතු කතාවක් නොවේ. නමුත් අප ජීවත් වන ආකාරය අපගේ ජීවිතය දිගු කරයිද, කෙටි කරයිද යන්න පිළිබඳ වැදගත් සංඥාවක්. ජීවිතය දිගු කරන්නේ දින ගණනක් නොව ජීවත් වන ආකාරයයි.